මේ සඳුදා උදේ නම් මට පේන්න බෑ. කුණුයි. Good morning, Odi. මොකද දැන් ඔයාලට බඩගිනි වෙලාද? මං හිතුවා හරි. දැන් ඔන්න උදේ කෑම ලෑස්ති. අපි අර කම්මැලිවත් නැගිටලා කෑම කමු. Garfield උදේ කෑම ලෑස්ති. ඔන්න පටන් ගත්තා. දැන් ඉතින් ඒ Garfield ගිහි කොච්චරවක් කරදරද? Good morning, Garfield. Good morning. අද සඳුදා කියන්නේ මට එපාම කරපු දවස. සඳුදා එන්නේ නැතුව හැමදාම සිකුරාට එනවනම් මං කියන්නේ කොච්චර හොඳද නේද? ඔහොම හිතන්න එපා Garfield. ඔයා දැන් ඉතින් සුපිරි තරුවක්නේ. දැන් ඉන්න සේරම තරු බොනි කර තරුනේ ජෝන්. ඔයා දැන් ලෑස්ති වෙන්නකෝ. අපි හරියට විනාඩි 20කින් මෙහෙන් පිටත් වෙනවා. මතමනේ මේවා වෙන්නේ. Good morning. කොහමද? අන්න එනවා. මේ ඔයා පිටිපස්සට යන්න. Good morning, Garfield. Good morning, Aline. මේ ඔයත් අපිත් එක්ක යන්න එනවද? කොහොමද Garfield? ඔයත් පිටිපස්සට යන්න නෑ නෑ. මම පස්සට යන්නම්. සීට් බෙල්ට් දාගන්න. සෑහෙන්න දුර ගමනක් වගේ. මේ Garfield දන්නවද අද දවස මොකක්ද කියලා? මන් දන්නවද දවස මොකක්ද කියලා? අයියෝ හිතලා කියන්නකෝ. නෑමෝ. ඒ කියන්නේ ඔයා දන්නේ නෑනේ. අද දවස සඳුදා. ආවත්ත කිව්වේ? සඳුදා. ඔයා සඳුදාවල් වලට කැමති නෑ. මන් දන්නවා මං ඒක දන්නවා. එහෙමනේ එපා කරපු දවස. ඊට වඩා දැන් මට ඔයාව පේන්න බෑ. හරිද? කොහමද ජැක්? Halo John. Good morning හැමෝටම. Hey, කොහොමද යාළුවා? ඉතින් මොනවද තොරතුරු? ඔයාට කොහමද රැන්ඩි?
ජොන් ඔයාට පේනවනේ මට මේ හොඳටම හොඳයි. අපෝ යායි පටන් ගත්තා. සිල්දා කොහමද මගේ ආහාර වේල සූදානම්ද? today special මුකුත් නෑ. හොඳ සුප් එකක් තියෙනවා. රහ බලමුද? ඔයාගේ ලස්සන කොන්දේ පොඩ්ඩක් ලියනවද බලන්න. ආ? එහෙම කරා නම් ආයි ලස්සන කියලා වැඩක් නෑ. වෝල්ටර්, ඔක නවත්තන්න. සමාවෙන්නානේ. ඇයි පොඩි එකෙක් වගේ ඔයා ඔය විකාර වැඩ කරන්නේ? ඔයාට පුළුවන් නේ තැනකට ඇවිල්ලා හොඳ සැමියෙක් වගේ නිශ්ශබ්දව ඉන්න. ඇත්තමයි අනේ. වලි කොහමද ගාපිල්? ඉතින් මොලි මොනවද ඔය අලුතෙන් හොයාගත්ත ගැජමැටික්ස්? බලාගන්නකෝ. මෙතන තව බිස්කට් එකක් තිබුණා වගේ මතකයි. ඒ උයින් එකක් ගන්න තියෙන්නේ කොයිද? පස්සේ ඔයාට මං එකක් දෙන්නම්. සාමාන්‍යයෙන් නරක පුරුද්දක් තමයි නහයෙන් හොටහුරන එක. ඒත් ඒකත් කලාවක්. ඉන්න මම පැහැදිලි කරලා දෙන්නම්. නලා සද්දයක්. නරකම නෑ. අපෝ මෙතන නම් මට තප්පරයක්වත් ඉන්න හිතෙන්නේ නෑ. බලන්න මේක කොහොමද කියලා. ඒකට නම් මං හරි කැමති. ස්තුතියි. ඔයා මොක තියාගන්න. අන්තිමට පාටි එකේ හොඳම අංගයා. උඩින් පා වෙලා යනවා. ඔයා කරපු වැඩේ හරිම කැතයි. ඔන්න ඔවටයි වැඩ කියන්නේ. වෝල්ටර්, අපි යමු. හොඳමයි යන්නේ. අන්න. හුහු. අන්න බෙටිනවා. කවුරුත් වෙනසක් පෙන්වන්න එපා. good morning හැමෝටම. හලෝ. අපේ දෙයනේ. පෙටියෝ මන් දැක්කේ නෑනේ. අනේ මට සමාව වෙන්න. මං හිතන කරේ නෑනේ. ඔයා නම් අනේ. ඇන්ටියන්. මේ වෙලේ නම් හරිම ලස්සනයි. ඔයා හොඳින් නේද ගාෆිල්ඩ්? ඔයා කලකිරීමෙන් වගේ ඉන්නේ. කාට කියන්නද මන් දන්නේ මේවා. ඔයාට මට කියන්න පුළුවන් දෙයක් නම් ඉතින් කියන්න. මං අහගෙන ඉන්නම්. මට මේ චිත්‍රකතා කිරියල එපා වෙලා තියෙන්නේ. හැමදාම එනවා එකම විදියට වැඩ කරනවා. එකම විහිළු ටික හැමදාම කරගෙන යනවා. බලන්නේකුට hina යනවද? මට දැන් මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ. මට කොහේ හරි යන්න ඕනේ. ඔයාට මාව එපා වෙලාද? ඔයාව නෙමෙයි මට දැන් එපා වෙලා තියෙන්නේ මාවමයි. ඔයා හැමතිස්සෙම හිතන්නේ ඔයා ගැන විතරමයි. මේ මං ඔයාට බඩක් ගෙනාවා. අනේ ගාෆිල්ඩ්. හරිම ලස්සනයි. බලනකොට මන් නිකන් බොරුවටනේ කලබල වෙලා තියෙන්නේ. එතුම කියනවා නම් ඉතින් එහෙම කරන්න වෙනවනේ නේ අපි දෙන්න අතර තියෙන සම්බන්ධය වැඩි කරන්න ඕනේ. ඕන්න ඉතින් පටන් ගත්තා දැන් ඉතින් යන්න වෙනවනේ. මෙන්න පිටපත් ටික. ඔයාට ගොඩක් ස්තුතියි. සුළු දෙයක් නේ. ඔන්න පිටපත් ටික ඇවිල්ලා තියෙන්නේ. අද අපිට කරන්න තියෙන චිත්‍රකතා පත්තරයක්.
අද මට ඕන කරන්නේ ඕඩි ගාපීර් දෙන්නව. මං අද පිටපතේ නෑ කියලා විශ්වාසද? ඔයාට ඇහුණද මම නෝමෝ කියලා නම කියනවා. කේට් ඔයාට ඇහුණද මම එහෙම නමක් කියනවා? මට නම් ඇහුනේ නෑ. එහෙනම් ඉතින් යනවා. ඔයාව අද මට ඕනේ නෑ. කෝ පොඩි ළමයා. සර් මට කතා කළාද? අද පිටපතේ මස් කට්ටක් තියෙනවා. මස් කට්ටක් නේද? මං තා හරියටම විනාඩියකින් එන්නම්. ඔය මස් කට්ටට වැඩිය පුරුදු වෙන්න එපා බල්ලෝ. ඕක අයිති අපේ සෙට් ඩිපාර්ට්මන්ට් එකට. අදද විතර මගේ දෙබස් ජෝන්ත දෙන්න. මට නිකන් නිදි මතයි. මෙහෙම කරන්න. ඔයා ඉස්සෙල්ලම මං කීපු වැඩේ කරන්න. පස්සේ මං ඔයාට නිදාගන්න දෙන්න. මම මොකද මේකට ආවද වන්න? හරි එහෙමනම් දැන් වැඩේ පටන් ගමු. එලි පාටිගේ සෙට් එක ගන්න. මං ලෑස්ති. වැඩේ පටන් ගන්න ලෑස්ති නේද? කොහෙද මේ ගාපිල්? ගාපිල් එහාට එනවා. මට එපා වෙලා තියෙන්නේ. තමන්ගේ තැන් වලට යන්න. ඇක්ෂන්. ඕදී ඉන්නවනම් මට කිසි කම්මැලිකමක් නෑ. අරගන්න. දැන් රෝල පෝස්ටර් සෙට් එක කරගන්න. හරි දෙන්න. ඔන්න අපි හුඟක් සන්තෝෂෙන් ඉන්නේ. යේයි. අරගන්න. දැන් මට කුස්සියේ සෙට් එක ඕනි. අන්න එහෙනම් මම පයින් ගහනවා ඈ. අරගන්න. ගොඩක් හොඳයි. ගාෆීර්ගේ සීන් ටික හොඳටම ආවා. ඉක්මන් කරන්න ළමයි. අපිට ඉවර කරන්න තව පිටපත් දෙකක්ම තියෙනවා. මෙහාට එන්න. ඔයා මස් කට්ටට ආසාවෙන් නේද ඉන්නේ? ඕක සෙට් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය දකියා. ඔයා බුද්ධිමත් බල්ලෙක් නම් මොකද කරන්නේ? එහෙනම් ඔයා මේක කාටවත් පේන්න නැති තැනක හංගනවා. ගිහින් එන්න. මාළු මානික විකාර වැඩක් නේද විලි? ඔයා කන් නැති වුණාට ඉතින් අපි මොන කරන්නද ඒකට? අරගන්න. ඔයාලා මොනවද රැකෑමට? අරගන්න. පීසා. අපි මාළු පාන්නේ පීසා කන්න. අරගන්න. බොහොම හොඳයි. එහෙමනම් අපි ඊළඟ දර්ශනයට ලෑස්ති වෙමු. මං හොඳට කළා නේද? ඇත්තටම මට ඒ වෙලාවේ හිතුණා මම මෝරෙක්මයි කියලා. ඔව් ළමයා. ඔයා බොහොම අපූර්වට ඒක කළා. කෝ කට්ටිය නිකන් එහෙම ඉන්න බෑ. හොඳයි බල්ලෝ. කොහමගේ මස් කට්ට? මං ඕක ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නේ දන්නවද? එලි කොහමද? ඒ ගාෆිල්. අනේ මට හරිම කම්මැලි. මම මෙතනින් පොඩි ඇලත් ටිකක් දැම්මද කමක් නෑනේ. ඒකට කමක් නෑ. ටිකක් නිදාගන්න. එතකොට ගතිය නිකම් මැරලා යයි.
මට එපා වෙලා තියෙන්නේ එලි. හැමදාම එකම දේ කරලා දැන් මට ඇති වෙලා තියෙන්නේ එලි. කිසි වෙනසක් නෑනේ. ගාෆිල් ඕක අල්ලන්න එපා. ඔයා කරන රස්සාව කරන්න කී දෙනෙක් තව බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඔයාට ආදරය කරන රසිකයෝ ගැන හිතන්න. දරුවක් කියන්නේ ලේසි දෙයක්ද? හා ඒක නම් හොඳයි තමයි. මොකක්ද හොඳ? ඔයත් ඉතින් හැමදාම ඔය බොත්තම් ඔබ ඉන්න. ඒ ගැන නම් ආයේ මොකට කතා කරනවද? ඒ කුකුලට පාර පනින්න උවමනාවක් තිබුණේ නැහැ. එයා පාරක් දැකපු නිසා එතනින් පැන්නේ වෝල්ට්. ඔයාට ඒ පොඩි දේවත් තේරෙන්නේ නැද්ද? දැන් හොඳ ළමයා වගේ මේක කුණු බක්කියට දානවද? මෙතන මට කොහෙවත් කුණු බක්කියක් පේන්නේ නෑනේ පොඩිටා. අරගන්න. බොහොම හොඳයි. අදට වැඩ ඉවරයි ළමයි. ඔය යන ගමන් ඕක print එකට දීගෙන යන්න. හොඳයි සර් මම පුළුවන් ඉක්මනට දෙන්නම්. ඕදී ඉන්නවනම් මට කිසි කම්මැලිකමක් නෑ. ඔන්න අපි හුඟක් සන්තෝෂයෙන් ඉන්නේ. ඔන්න එහෙනම් මම පයින් ගහනවා. සමන් දෙන්නේ එලි. ඔයාට මම ඇහෙනව නේද එලි? චිත්‍රකතා සැකසුම විකාශය කරන්න සූදානම්. ආයෙත් කියනවා චිත්‍රකතා සැකසුම විකාශය කරන්න සූදානම්. බෙටි ඔයා මොකද ඔච්චර බෙරිහන් දෙන්නේ? ඇත්තට මොකද්ද දන්නවද? ඒක තමයි නියම පිළිවෙල. ඔයාට තේරෙනව නේද එලි? හොඳයි එහෙනම් දර්ශන තිරේ ලෑස්ති කරමු. දැන් පෙන්නන්න යන්නේ. සුවඳ හොඳයි වගේ. ළමයි කෑම කන්න එන්න. චිත්‍ර කතා පත්‍රෙත් තියෙනවා. අපි බලමු චිත්‍ර කතාවල මොනවද තියෙන්නේ කියලා. චිත්‍ර කතා කියවනකොට ඔහම තමයි. පිළිවලහ කියනවා පීට්සා කියලා. එයාලා මාළු අල්ලන්නේ පිරිස කන්න. එතකොට බිලිවලහ මොනවද කියන්නේ? හුරේ! නියමයි පැටියෝ. හරිම හොඳ ළමෙක්. එයා මගේ හොඳ රසිකයෙක්. ඔයා ඔක නවත්තනවද? මේ එලි තව ටැන් ටිකක් අපිට පෙන්නන්නකෝ. ඔව් අපි දැන් වෙන එකක් බලමු. හොඳයි දෙන්නම්. හෝ පොඩ්ඩක් ඉන්න. එලි අනේ මට හොට් ඩොග්ස් ටික ළඟ තරන් දෙන්න. ඔයාගේ ආසාවනේ ගාෆිල්.
මගේ ජීවිතයේ දැකපු ලස්සනම දේ ඕක තමයි. හරි අම්මි. අනේ. හයි. හරිම ලස්සනයි. හයි. අපේ හයි. නියම දිව්‍ය ලෝකයක් අම්මේ. මොකක්ද? අන්න මගේ බස් කට්ටය. කියලා වැඩක් නෑ. දෙයියනේ මොකද්ද මේ වෙන්නේ? ඔතනින් මෙහාට වෙන්න. ඔය දර්ශන තිරේ සිදුරක් තියෙන ඕඩි. හැම දෙනාම ඔය සිදුර ගාවින් ඈත් වෙලා ඉන්න ඕනේ. නැත්තම් සැබෑ ලෝකෙ තමයි නවතින්නේ. ආයෙ මෙහෙට එනවා බොරු මස් කට්ට දැක්කනේ. මෙන්න ලෝකේ. ඒක තමයි මට ඕනේ. මම බලාපොරොත්තු වුණදී. ඒ ළමයා. ඇයි? ගිහින් විශේෂ ටේප් එක අරන් එන්න. හරි කෝ බලමු. විශේෂ ටේප් එක නේද? මට තප්පරයක් දෙන්න. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? එයා කොහොමද ගියේ? ගාෆීල්ඩ්! ගාෆීල්ඩ්? ගාෆීල්ඩ්! මේ මොනවද වෙලා තියෙන්නේ? මම දැන් නියම පූසෙක්. හැම දෙයක්ම ඇත්ත. හරි මට ඕන වෙලා තිබුණේ මේක තමයි. අයියේ. අම්මේ සුවඳක් එනවා. සුවඳයි. මොරෙන් කන්නාවද මෙතන? යනවා කිව්වේ. මන් දන්න ඔයාට මං කියන දේ තේරෙන්නේ නැහැ කියලා. ඒ වුණාට ඔයා දන්නවද? යනවා ඉතින්. ඕක හිමින් දෙන්න තිබුණේ. පිස්සු පූසෙක්. දැන් හරි. මගේ පස්සෙන් කවුරුවත් එන්නේ නැහැ. දැන් ඉතින් මට පෙන්වන්න බැරි චිත්‍ර කතා ඕනේ නැහැ. මන් දැන් නිදහස් පූසෙක්. අදී ඔදවලද අන කනවා. මට නම් හිතා ගන්නවත් බෑ. මගේ පූසා. එයා ගිහිල්ලා. එලි මොකද්ද මේ සිද්ධ වෙන්නේ? කොහොම ඉන්න. හැමෝම හොඳට අහගන්න. මේ තිරෙන් තමයි සැබෑ ලෝකයේ වගේම චිත්‍ර කතා ලෝකේ වෙන් කරන්නේ. චිත්‍ර කතා ලෝකේ වෙනමම තැනක්. හරියට ගුවන් යානයක් වගේ. ඔයාව සැබෑ ලෝකෙට ගියොතින් එහෙම ආයෙතින් එනවද? එන්න ගෙනාවා. ප්‍රශ්න තියෙනවද? තාම නොහන්නද? ඔතනින් මෙහාට වෙන්න. මං කියපු දේ අහුන්නේ නැද්ද? හැම දෙනාම මේ ඉරුණු තැනින් ඈත් වෙලා ඉන්න ඕනේ. තේරෙනව නේද? තේරුණා. කෝ දැන් දෙන්නර ටේප් එක. හැමෝම දැන් පාඩමක් ඉගෙන ගන්න ඇතිනේ. ගාෆීල්ඩ් නම් පාඩමක් ඉගෙන ගන්න ඇති. ගාෆීල්ඩ් දැන් තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ.
මේ තියෙන්නේ. ඕඩි එහෙම කරන්න දෙන්න බෑ. ඔයාට බෑ මගේ ලෝක විනාශ කරන්න. තේරුණාද? ආපු තැනකට යනවා ආපහු. යනවා. මං ඔයාව චිත්‍ර කතා වලින් බලන්නම්. ඒක හරියේ නෑනේ. ඔයා ආපහු යවන්න මොකක් හරි ක්‍රමයක් ඇති. ඔයා කොහෙද යන්නේ ඇලින්? මං යනවා ගාෆීල් ළඟට. එහෙම කොහොම යන්නද? මෙතන අපිට වැඩ තියෙනවා කරන්න. නෑ මගේ කතාව හරි. අපිව අයි තියෙන්නේ මෙහාට. ගාෆීල්ඩ් උනත් එහෙමයි. එයා මේ දවස්වල ටිකක් පටලැවිල්ලකින් වගේ ඉන්නේ. ඉතින් ඒක හින්දා ගාෆීල්ඩ් උනත් ආපහු මෙහෙට එන්නේ ඔයා මෙහෙ හිටියොත් තමයි. එයාට එහෙම හිතෙනවා නම් ලොකු දෙයක්. මේ අහන්න ඕදි. අපි ආයමත් හිර වෙලා ඉන්නේ. අපි කෑම ටිකක් හොයාගන්න ඕනේ. අපිට යාළුවා මගේ ඇරුණා. බය වෙන්න එපා. මං ඒගොල්ලන්ව තප්පරයකින් හොයලා දෙන්නම්. ඔය ඉන්නේ. මෙයාට එන්න ඕදි. එහෙනම් මේදි හොඳට කාලා නේද? මේක තමයි තියෙන බුෆේ එක යාළුවා. මොනවා කතා කරන්න කුණුබක් කියත් සැබෑ ලෝකෙ මේවත් තියෙනවද? ඔයාට කුණුබක්යක් වගේද පේන්නේ? ඔයා මේ පළාත කෙනෙක් නම් වෙන්න බෑ. අනේ මම මේ ලෝකෙ නෙමෙයි. මම ගාෆීල් කියන පූසා අර චිත්‍ර කතාවල ඉන්නේ. හරි. එතකොට කොහොයාගේ බලු යාළුවා ඕඩි? මේ ඕඩි අපේ රසිකයෙක්. හලෝ. ඕදිට කොහේ ගියත් අලුත් යාළුවෝ හම්බ වෙනවා. දන්නවද? මං ශැකි. ඉතින් ගෝමද ශැකි? ඒක නෙමෙයි. රෑ කෑම කීයටද හම්බ වෙන්නේ? දෙයනේ තරුවක් නැතුව අපි කොහොමද විහිළු කතා මාලාවක් කරන්නේ? අපිට විහිළු පූසෙක් ඕනේ. මේ මම මෙතන නෑව කියන කතාව. මුලින්ම අපි මේ චිත්‍ර කතාවේ නම වෙනස් කරමු නාමෝ කියලා. විශ්වපූසෙක්ගේ අද්විතීය අභිරහස් අධ්‍යක්ෂකෙන්. එයාගේ සහායට තව එර්ලින් කියලා පූසියෙකුත් ඉන්නවා. හොඳයි නේද වැඩේ? හොව් ඔහම ඉන්න. මොකද මේ ඔයාට කරන්නේ? මම හොඳ වැඩක් කරනවා. ඉන්නාම. සුදු නංගි තරහ ගිල්ලනේ. මන් නිකන් කිව්වේ. හා. ඒක නෙවෙයි මම්මගේ යාළුවෝ ටිකකුත් එක්ක සම්දර්ශනයකට යනවා. කැමතිද එන්න? ඔව් මොකද නැත්තේ? මේ වගේ වෙලාවට ඕදිට මගේ උදව් අනිවාර්යෙන් ඕනේ. ඒ යෝදි ඔක දෙන්න. බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න ඉගෙන ගන්න ඕනේ. මේවා ශරීර සෞඛ්‍යයට ඉතාම හොඳ දේවල්. ආමෙන් නෝදී. ඇත්ත ලෝකේ චිත්‍ර කතාවලට වඩා හරිම වෙනස්. ඔව් වෙන්නේ නැති. වැඩේ තව ටිකකින් පටන් ගන්නවා. ඒක හොඳයි.
අපි එතන දෙයමු ශැකී මහත්තයා. ඔන්න අපි තැනට ආවා. අපි ආවෝ. අපිත් ඉන්නවා. මෝඩ තඩිය. මේ ඉන්නේ වෝල්ටෝ. ඇගේ තරමට මොලේ නෑ. ස්තුතියි. එතකොට මෙයා තමයි ශීලා. කොහොමද කොල්ලා? මම මෙයා වෙන්නේ ඕනම කෙනෙක් එක්ක තරඟ කරන්න ලෑස්ති. දන්නවද මේ ඉන්නේ ඕඩී ගාෆීල්ඩුයි දෙන්න. අර චිත්‍ර කතාවල ඉන්නේ. ඇයි මතක නැද්ද ඔයගලන්ට? හොඳට බලන්න. මම ඔයාලට හරි කැමතියි. මම ඔයාලගේ කතාව නිතරම බලනවා. මට තේරෙන්නේ පින්තූර විතරයි. බොහොම ස්තුතියි. ආනේ ආනේ. ඔයා හැන්ඩි කොල්ලෙක්. මොකද? මොකක්? හැන්ඩි කොල්ලෙක්? මන් දෙන්නේ නොන්ඩි වෙන්න. ශැකීගේ සංගමයට සාදරයෙන් පිළිගන්නවා. මෙතනට එකතු වෙන්නේ කෑම කන්නයි විනෝද වෙන්නයි. සින්දු කියනකොට මේටම කෑම ලැබෙනවා. ඒක නම් බලන්න වටිනවා. මං කරලම පෙන්නන්නකෝ. හරි වෝල්ටෝ අල්ලන්නේ කොයාට බාරයි. මං ගැනේ හරියට කරන්නම්. සුබ සන්ධ්‍යාවක් නොනවරුණි මහත්වරුණි. අපේ මුල්ම ඉදිරිපත් කිරීම වෙනින් කවුරුවත් නෙමෙයි මේ මමම තමයි. නිදාගන්න හැදුව විතරයි. අප්පුඩි ගහලා පිළිගන්න ශැකී. ස්තුතියි ශැකීගේ සංකමයට පැමිණීම ගැන හරිම සතුටුයි. අද මම මෙහාට එනකොට කිරි ගෙනියන ලොරියකට යට වෙන්න ගියානේ. එහෙම උඩාඩන් ඉතින් මට කිරි නාන්න තිබුණා. පටන් ගන්න. ස්තුතියි මේ මගේ පළමු ගීතය. ඒයි කට වහනවා. අපි නිදාගන්න නැද්ද? අලුත්ම ඇල්බම් එකේ සින්දුවක් දෙන්න හැදුවා විතරයි. කට වහගෙන යනවා මෝඩ පූසෝ. ඔන්න කැම ලැබෙන්න යන්නේ. ඒක පටන් ගන්න මෙන්න මේ විදිහට. කැන්ඩිලා වෙසි එයා යන්න හදිසි. කුමාරි ඉන්න නොසෙල්වි. කෑනු ගහ යනවා ඔතනින්. මෝඩ පූසෝ නිදාගන්න නැහැ. ඊට විශේෂාංගය තවසුරු මොහොතකින් බලාපොරොත්තු වෙන්න. වැඩේ සාර්ථකයිද වෝල්ටෝ? මොනවද මේ කියන්නේ? මාසු ටිකක් ඉතුරුන කලුකුන් කට්ටක් හම්බුණා. මේ 17 එකෙත් ටිකක් ඉතුරුයි. තව එක විදිය ගොඩක් හම්බ වුණා. ඒයි ගාෆීල්ඩ් දැන් ඔයාගේ වාරේ. මොනවද මේ ආධුනික වැඩ? මං ඔයාට දේවල් කීපයක් තේරුම් කරලා දෙන්න ඕනේ. ශැකී මගේ රසිකයන්ට තව බලන් ඉඳ දෙන්න බෑ. හරි වැඩේ පටන් ගමු. අපේ ඊළඟ ශිල්පියා චිත්‍ර කතාවල තරුවා. හොඳ අත්පුඩියක් ගහලා පිළිගන්න ගාෆීල්ඩ්. සුබ සන්ධ්‍යාවක් වේවා. එක තැන ඉඳගෙන වැඩේ කරන්න බෑ ගාෆීල්ඩ්. නිතරම ඉලක්ක වෙනස් කරන්න ඕනේ. ඒයි මම මීට වඩා අය පාලනය කරලා තියෙනවා. මේ වගේ තඩි පූසෙට ගහන්න ඕන පොඩි එකට පුළුවන්නේ. නොනවරුනි මහත්තුරුනි මම කියන්නේ මට හිතෙනවා මේ ශේෂ්ත්‍රයෙන් මං සමුගන්න කාලය ඇවිල්ලා කියලා. දැන් රෑ කැම වෙලාව. මේ ඇත්තම කියනවා නම් ඔයා හරිම ලස්සනයි. මොකක්? ගාෆීල්ඩ් ඇත්තටමද කිව්වේ? ඔව් ඒක නෙමෙයි මේ ඔයා තනියම මේ මාළුවව කනවද? ඒක ඇල්ලුවොත් අත කඩනවා මනමාලයාගේ. ජරාගතිය ඇරිලා නෑ. හැමදාම හිතුව එයාගේ බඩගෙන විතරමයි. එහෙනම් අපි නවතිනවා. පස්සේ හම්බ වෙමු. සුබ රාත්‍රියක් කිව්වා. සුබ රාත්‍රියක් ශීලා.
ඉඩ නම් ඇති වෙන්න තියෙනවා. අවුල් වෙලා තියෙන එක ගණන් ගන්න එපා. සුද්ධ කරන එක්කෙනා නිවාඩු ගිහිල්ලා. අපිට පඩිපෙළෙන් තමයි යන්න වෙන්නේ. මොකද ලිෆ්ට් එක කැඩිලා. ඔයා නගිනකොට බලාගෙන මේ පඩිපෙළ ගැනද කිව්වේ? ඔව් ඒක තමයි කිව්වේ. ටිකක් නගින්න අමාරු නම් තමයි. ඒත් ඉතින් උඩට නැග්ගාම ලස්සනට වටපිටාව පේනවා. මගේ කකුල් දෙක රිදෙනවා. කොන්දත් රිදෙනවා. අනේ කකුල් රිදෙනවා. හරි. ෂා. හරිම ලස්සන කාමරේ එළිය පේනවා හුලං එනවා. මෙතන ඔයාගේම තැනක් කියලා හිතා ගන්නකෝ. ඒක නෙමෙයි මේ ඔයා ළඟ තව මුකුත් නැද්ද මේ කෑමත්? නෑ. අර කෝපි නේද? ඔව්. හැබැයි ඉතින් ඕක සතියකට වඩා පරණයි. මං කැමති එහෙම තමයි. හැබැයිටම මොකද්ද වටේ උනේ? ඒ කිව්වේ? ඔයාගේ ඔළුවට උනේ. මොකද්ද උනේ? ඒකට කමක් නෑ. මට හරි මහන්සි. අන්ත යනවා නිදා ගන්න. හෙට හම්බ වෙමු. සුබ රාත්‍රියක්. ගණන් ගන්න එපා. මේක තමයි අපි දෙන්නගේ සැබෑ ලෝකේ පළවෙනි දවස. හෙට ඔක්කොම හරියයි. සුබ රාත්‍රියක්. Good night, Darlene. Good night, Garfield. හොඳට නිදා ගන්න. සුබෝදෑසන ගාෆීල්. බඩගිනිද? ඕක පූසෙක්ගෙන් අහන්නත් දෙයක්ද? අපි පාක් එක පැත්තේ කුණු බක්කි සුද්ධ කරන්න යන්න හදන්නේ. කුණු බක්කි ගෙනියන හැය එන්න කලින් අපි මේ පැත්තට ගියොත් හොඳයි. ඒකත් කරලා බලමුකෝ. හැමදාම කබලෙන් ලිපටමයි වැටෙන්නේ. අයියෝ මගේ යෞවන කාලේ. හේ යෝඩි. අපේ කට්ටිය චිත්‍ර කතාවල මොනව කරගන්නවත් දන්නේ නැහැ. මොනවා? මගේ කතාව නතර කරන්න යනවා. ඒක කරන්න දෙන්න බෑ. කොහොමද මේ සේරම ඔයා හින්දායි පාවා දෙන්න. පත්තරේ දාලා තින්න අපි දෙන්න වෙනුවට වෙන දෙන්නෙක් ආදේශ කරන්න යනවා කියලා. මට අදහසක් ගාවා. ඕඩි මමයි ගිහිල්ලා මේ තරගෙට ඉදිරියපත් වෙනවා. එතකොට අපි දෙන්නම තූර ගැනීමේ නැද්ද මං කියන්නේ. යා මොනවද කරන්නේ? එයා නම් මහ පිස්සුම පූසෙක් තමයි. ඔයාලා ගෝමරි කරලා අපි දෙන්නම ආයේ ගෙන්න ගන්න ක්‍රමයක් හදන්නකෝ. අපි එන්නම්. අපිට මේක කරන්න පුළුවන්. අන්න එහෙම තමයි ඉන්න ඕනේ ගාෆීල්ඩ්. ඔයා එන පත්තරේ වැඩේ හොඳට කරගන්න. අපි ඔයත් එක්කම ඉන්නවා ගාෆීල්ඩ්. ඔව්. අපි යමු ඕඩි. ඕඩි.
අපේ යාළුවෝ දෙන්න ආයෙත් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් අපි දැන් හිතන්න ඕනේ. ඔයාලගේ හැම අදහසක් ගන්න. මතක තියාගන්න අපිට හැම අදහසක්ම වටිනවා. මං ඔව් කියන්න බොලි. අපි මුලින්ම මේ ලෝක දෙක අතරේ දුරටුවක් හදාගන්න බලන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒ දෙක අතරේ පීඩනය සමාන මේ වෝල්ට් කියනේව ගණන් ගන්න එපා. එයා හැමදාම ජීවත් වෙන්නේ හීන ලෝකෙක. අනේ වෝල්ට් ඔයාගේ ওই විකාර අදහස් කවදාවත් වැඩ කරේ නෑනේ. කවදාවත් වැඩ කරන එකකුත් නෑ. වෙන්නේ නැති අනේ. හරි. තව අදහස් තියනවද? එකක්වත් නැද්ද? පරිස්සමෙන් ඉන්න. ඔයා දැන් සෙල්ලම් කරලා ඉවරද? එහෙමද? එහෙනම් පත්තරේට කියමු අපි ආයෙ ගෙදර එනවා කියලා. මේ තියන්නේ තැන අපි යමු ඕඩි. මේ තියෙන්නේ මගේ චිත්‍රකතා පිටපත ඩිකී.. මේක තමයි මට හිතන හැටියට තියෙන හොඳම විහිළු කතාව. හරියටම කිව්වොත් ඔයාමයි. ඊළඟ. මෙයාලව දන්නවා. නිවුන් සැමීලා. හරිනේ. හරි. හරි. ලස්සනයි. වැඩක් නෑ. වැඩක් නැද්ද? ඔව් වැඩක් නෑ තමයි. ඔය යාළුවත් අරගෙන ගෙදර යනවා. ඒ වුණාට යා කැත නෑනේ. එයාට නෙවෙයි ඔයාටයි කිව්වේ. ඊළඟ. ඊළඟ. අන්න ඉන්නවා. අපි ඒගොල්ලන්ට කොහොම හරි කියන්න ඕන අපි ආයෙ ආවා කියලා. මේ කවුද? හොඳයි. දැක්කද? මේක හරියම විහිළුයි. ඔන්න මිනිස්සු මරණට පස්සේ මෙයා තමයි අරගෙන යන්නේ. හොඳ විහිළුවනේ. ඔයාකට නවත්තනවා. කරුණා කරලා එළියට බහිනවා. ඊළඟ. කවුරු මෙයාලට එන්න කිව්වද දන්නේ නෑ. සුබ සන්ධ්‍යාවක් මහත්තයෝ. මෙයා කොහෙන්ද ආවේ? එයාලා ලයිස්තුවේ නෑ. දැකලා පුරුදු නැද්ද? ඔව්. මේ දෙන්නම දැකලා පුරුදුයි වගේ තමයි. මොකද නොදක හිටින්නේ මේ ඉන්නේ මම්මනේ. අපි ආපහු කැමති ගිහින් වැඩේ පටන් ගන්න. අර බල්ලගේ දිවට මොකද්ද වෙලා තියෙන්නේ? මට හිතෙන විදිහට නම් ඒ බාලට ලොකු ලඩක් තියෙනවා වගේ. මෙයා උසස් බලු වංශයකට අයිති කෙනෙක් කියලා මං නම් හිතන්නේ ඇයි ඇත්ත පූසෙකුට මේවා කරන්න බැයිද? ඉකට කරිදෙන් ඉන්ට කරිදෙන්. මේ වගේ ලොකු බටක් තියෙන පූසෙන් මං දැකලම නෑ. අපේ තරුණ පරපුරට මේ බඩ නිසා නරක ආදර්ශයක් දෙන්නේ. ඒ කතාව ඇත්ත. පොඩකින් අපි තමයි ඇත්තටම ගාෆිල් සහ ඕඩි. අපි දින්නා දිහා හොඳට බලන්න. අපිට ඕන මේ චිත්‍රකතා ලෝකයේ අලුත් පෙරලියක් කරන්න. ඕන බලන්න මේ ඕඩි පෙන්වන්න වැඩ ටිකක් පෙන්වන්න. ඔයගොල්ලන්ට මතකද මං ඕඩිට පයින් ගහන සීන් එක ඕන බලන්න එක දැන් කරලා පෙන්නනවා. ඕඩි උස්සන්න ඔන්න. කොහමද දැක්කද? දැක්කද? අර පූස බල්ලට මේසෙන් වැටෙන්නම ගැහුවා. අයියෝ කොයිතරම් නරකද? ඒක දුෂ්ට වැඩක්. අයියෝ නෝන බය වෙලා. චිත්‍රකතාවල කාටවත් හානියක් වෙන්නේ නැහැ. නේද ඕඩි? සමා වෙන්න. මට අමතක වුණා සැබෑ ලෝකෙ හැංගීම් දැනීම් තියෙනවා කියලා. දැක්ක දේවල් හොඳටම ඇති. අපි වෙලාවට වැඩ කරනවා කියලා කිව්වද? ඊළඟ. ඔගොල්ලෝ ලොකු වැරද්දක් කරන්න යන්නේ. ඊළඟ. අපොයි. ඒගොල්ලන්ට එහෙම කරන්න බෑ. එන්න පොට නම් හොඳ නෑ වගේ පේන්නේ. සීඩ් බොබි එරික් මගේ නම මයික්. මං අද ගෙනත් තියෙන්නේ ඉතාමත් සුවිශේෂී සංදර්ශන කලාව අනිත් පැත්ත හරවන්න පුළුවන් જાතිය දෙන්නේ.
පිළිගන්න හෙල් සහ හාඩි අපි ඉවරයි. මේ කොල්ල දෙන්න හරිම උද්‍යෝගිමත්. ඕනම දෙයකට ඉදිරිපත් වෙනවා. ඔයගොල්ලන්ගේ පත්තරේට හොඳ ආදායමක් ඔයාලා දෙන්නත් සූදානම්. මේ දෙන්නට පුළුවන් පත්තරේ බලන මහත කම්මැලි කට්ටියට ව්‍යායාම කරලා ඇඟවල් බස්ස ගන්න කියලා දෙන්නත්. හිතලා බලන්න. කෑම කන වෙලාවට හේල් සහ හාඩි පානීය ජලය. ව්‍යායාම කරන වෙලාවට හෙල් සහ හාඩි ව්‍යායාම ඇඳුම්. ඒ වගේම තමයි හෙල් සහ හාඩි ඩම්බෙල්ස්. ඒ වගේම ඔබට පටන් ගන්න පුළුවන් හෙල් සහ හාඩි ජිම් එකක්. හරි විහිළු ඇති නේද? ඉතින් මොකද හිතන්නේ? මං හිතන්නේ අපේ අලුත් චිත්‍රකතාව හම්බුණා වගේ. හෙල් සහ හාඩි. මේ වෙන දේ නම් මට විශ්වාස කරන්නත් බෑ. නැගවත් විශ්වාස කරනවකෝ. ඕන නම් මන් ළඟ ගිවිසුමකුත් ගෙනල්ලා තියෙනවා. එපා. ඕක කරන්න එපා. කරන්න එපා. ඕම ඉන්න. ගාබ්‍රියෙල් තමයි අපිට තිබුණු හොඳම චිත්‍ර කතාව. මං එයාලට තව අවස්ථාවක් දෙනවා. ඔයාලා ඒ කතාව පැය 24ක් ඇතුළත අපේ පත්තරේ තිබුණේ නැත්තම් මම මෙයාලත් එක්ක ගිවිසුම අත්සන් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි එනං හෙට හම්බෙමු. සේ ඔයා මොනවද මේ කරන්නේ? ඔයා හිතන් ඉන්නේ මෙතන ඉන්න බල්ලයි පූසයි දෙන්න ඇත්තම ගාෆීඩ් ඕඩි කියලාද? මේ වයසක මිනිහා කිසිම දෙයකින් පුදුමයටපත් වෙන්නේ නැහැ. මාව හිනසවන්න. ඔයාලට මේ දීපු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. හොඳයි මහත්තයා. මම ඒක කරන්න. ඔයා හරි හොඳයි. එයාලා ඉවරයි. අපේ ගාෆීඩ් ඉන්නවා. අපි චිත්‍රකතාවල ඉන්නේ. අපි චිත්‍රකතාවල ඉන්නේ. අපි චිත්‍රකතාවල ඉන්නේ. ඒ කතාව අයිති අපිට. සමාවෙන්න ඕන බොඩි බිල්ඩර්ස්ලා දෙන්න. අපි දෙන්න ආයේ චිත්‍රකතාවලට එනවා. හරිද? බලමුකෝ මොකද වෙන්නේ කියලා. මොඩ බලල් තඩිය. එයි තමයි. දැන් යමු. අපි පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්න ඕනේ. චිත්‍රකතා ලෝකෙට අපි ආයෙනු. සරසි. හෙලෝවින්. යා. එයාලට කොහෙවත් යන්න හම්බෙන්නේ නැහැ. One nanga, I want na. One nagia. Sarsen, Elowen. Yeah. I knew. මේ පරණ හරිගියනේ. මීට පස්සේ වැඩක් කරනකොට කල්පනා කරලා කරන්න ඕනේ. මෝඩ වැඩ කරන්න හොඳ නැහැ. ඇස් අරගෙන ඉන්න ඕනේ. මේ මොකක්ද දෙන්නේ? හොඩි හොඩි. මූලෙන් බේරුනේ. හොඩි හොඩි අනේ අපෝයි හොඩි. කිසි දෙයක් හරියන්නේ නැහැ. කිසිම දෙයක් හරියන්නේ එන්න ගාෆීල්. දැන් යන්න වෙලාව හරි. යනවනම් චිත්‍රකතා ලෝකෙට විසම් වෙන කොහෙටවත් ගිහලා වැඩක් නැහැ. කමක් නැහැ. ඔයාට ඕන වෙලාවක මගේ ගෙදර එන්න පුළුවන්. වැඩේ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. ඔව් සුබ පතනවා. අපි යන්නම්. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන වාසනාව විතරයි. මේ හුණද? මම පේනවද? මට ඔයාව ඇහෙනවා. ඔයට එන්න පුළුවන් හැම දෙයක්ම කරා ඒත් එකක්වත් හරි ගියේ නෑ. මට උදව් කරන්න. මන් දන්නේ ඔයගලන්ට මාව ඇහෙනවදවත් කියලා. ඉන්න. ඉන්න.
මට සමාවෙන් මං හිතුවා මං ඉන්න ලෝකෙට වඩා මේ ලෝකෙ හොඳයි කියලා. ඔගොල්ලෝ දන්නවද? මෙහි ඇති සන්තෝෂයක් නෑ. සතුට තියෙන්නේ හදවතේ. කොහෙවත් ගියා කියලා සතුට ලැබෙන්නේ නෑ. මං කොහොමරි කරලා ඔගොල්ලෝ ළඟට එන්න බලන්න. Good night, Garfield. අන්තිමට යාමේ දේවල් තේරුම් ගත්තා වගේ පේන්නේ. ඕඩි මට අදහසක් ආවා. ඕඩි ඔය පත්තරේ අල්ලගන්න. එලි ඔය බලාගෙන නේදින් ඉක්මනට වොලි හොයාගන්න අපිට තව ටික වෙලාවයි ඉතුරු වෙලා තියෙන්නේ. වොලි දර්ශන තිරය ළඟට ඉක්මනට එන්න. වොලි ඉක්මන් කරලා එන්න. මේක තමයි මං ජීවිතේටම ලස්සනම සංගීතේ. කොහමද පුසු? වොලි ඔය ඔතනද? ඔව් මේ ඉන්නේ. මේක තමයි අන්තිම අවස්ථාව. ඔයා ඔය මොකද්ද කියන්න හදන්නේ? ඔයාට මතකයි නේද ඔයා හදපු උපකරණේ අර බොනිටගේ විස්කට් එක හොරකම් කරේ? මොකක්? මේ ඒ වගේ ලොකු එකක් හදන්න ඔයාට පුළුවන් නේද? කිරවලවල් දෙකට දුරවල් හයි කරලා මේ දෙපැත්තෙන් එවන්න පුළුවන් නේ. මෙන්න මේ විදිහට. ඔව් නේනම් ඒක හරියන්න පුළුවන්. නියම අදහස. ඔයා මගේ බිස්කට් හොරකම් කළානේ. ඒකට මට බඩු ඕන කරනවා. ඕගොල්ලන්ගේ උදව්වත් මට ඕන කරනවා. මගේ බිස්කට්? එහෙනම් ඉන්න කට්ටියම අපි දැම්ම වැඩේට සූදානම් වුණොත් හොඳයි. දැන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මේ ඔයාගේ සංගීත නම් හරි හොඳයි ඈ. Bye. ටයර්. මට ටයර් 4ක් ඕනේ. හරි. මෙන්න. මගේ කාර් එක. දැන් ඕගොල්ලන්ට හම්බ වෙන හැම අකුලන දොරක්ම මෙතෙන්ට ගේන්න. යමු අපි ගේමු. හලෝ ඩැග්වුඩ් එන්නම්. ශකී ඇයි ඔය දෙන්නගේ අර පිස්සු අදහස අත්තරලා දැම්මද? එහෙමම කියන්න තමාරුයි. පුදුම නිදිමතක් එන්නේ. ඔයා නිදාගන්න පැටියෝ. මම ලස්සන සුරංගනා කතාවක් කියන්නම්. කුමාරිකාවකුත් හිටියා. මේ දෙන්න කසාද බැන්දේ නෑ. ඒ හින්දා දෙන්න කාලයක් සතුටින් ජීවත් වුණා. ඔයා කියපු එක දෙයක් නම් හරි පූස්තඩියෝ. හෙට දවස ගොඩක් හොඳයි තමයි. හැබැයි අපිට ඔයාලගේ පිටපත කරන්න බැරි වෙන එක ගැන මට කනගාටුයි.
ඔව් අපි ඔයාලව හොඳට ගැට ගහලානේ තියෙන්නේ. හෙට ඉඳන් අපි එන්න තමයි ඉතින් චිත්‍ර කතාවල ඉන්නේ. ඔයාලට පුළුවන් ඒවට hina වෙන්න. ඇත්තටම මට මතක් වෙනකොටත් hina යනවා. දැක්කද මං hina වෙන හැටි? හිතන විදියට හැමදේම සිද්ධ වෙන්නේ නෑ මල්ලි. හොඳයි බලාගෙන ඉන්නවකෝ. දැන් ඉතින් අපි මෙතනින් ගියොත් හොඳයි. ඔව් යමු. දැන් ඉතින් මෙයාලා තමයි පරාද. පාව මොඩියෝ. ඔව් මොඩියෝ ටික. එහෙනම් පස්සේ හම්බුවමු. ඕ කවුද ආපු කට්ටිය? අපේ චිත්‍ර කතාවේ අපි වෙනුවට ඉන්න ඔය දෙන්න තමයි. නවත්තන්න කපිල් මම ඇත්තමයි කියන්නේ. බය වෙන්න එපා. අපේ යාළුවෝ අපිව බේරගනි. මේ මොකද වෙන්නේ? දැන් මොකද කරන්නේ? බලමු ගාෆිල් මොනවද කරන්න කියලා. මොනවා? සමන් දෙන්න. හැමෝම තිරේ ළඟට එන්න. හැමෝම තිරේ ළඟට එන්න. මේක හදිසියක්. දෙයනේ මං හෙට යනවා. මට එන්න නොලැබුණත් කමක් නෑ මං යනවා. නෑ ඕනේ නෑ. අපි යාළුවෝ බේරගන්න වොලිගේ මැෂින් එකෙන් යමු. එහෙම නේද වොලි? ඔව් වොලි. ඒත් ඒක තාම හදලා ඉවර නෑ. ඉතින් දැන් ඉවර කරමු. ඒත් මං තාම මේක පරීක්ෂා කළේ නෑ. වැඩ කරනවද කියලා කවුද දන්නේ? දැන් ඕවා කරන්න වෙලාවක් නෑ. ඔයා තමයි දවසේ වීරයා වොලි. මම? වොලි ඔයා ෂේර්ම බේර ගන්නවා. ඔයා තමයි අපේ වීරයා. මං? වීරයෙක්? දොරවල්. මට ඉක්මනට දොරවල් දෙකක් ඕනේ. හරි මං ගන්නම්. ඊයා හායි නෝනාවර්ඩි මහත්වරුනි මන් දැන් ඔබට හඳුන්වා දෙන්න යන්නේ මොනිටා ඩේටරය. මේක වැඩ කරයි කියලා විශ්වාස කරනවද? ආ? ඔයාටම දැන් බලා ගන්න පුළුවන්. දැන් මේ බොනිටා ඩේටරේ ස්ථානගත කරන්න. හොඳයි සර්. හරි කොහොමම තියන්න. ඇයි ඔයා මේකට මගේ නම ගාව ගත්තේ වෝල්ටර්? මේ ඉස්සරහ බ්ලේඩ් එක දැක්කහම මට මතක් වෙන්නේ ඔයාගේ මූණ පුරා තියෙන ලොකු නහය. මං හරිනේ. දැන් මට කරන්න වැඩ තියෙනවා. මේකත් කියන්න ඕනේ. මං වාගේ බිස්කට් හොරකම් කළා තමයි. වෝලි. ඔයා හරිම නිර්භීතයි. ඔය මොනවද කරන්නේ? කෙලිම ඔය ගිනි ගන්න හෝටලයට යවන එක භයානකයි. ඔයාලා ගමන් කරන පත්තරේ පිච්චුනොත් තා එන්න වෙන්නේ නැහැ. මම මේ වෙන පත්තරයක් තියනවද කියලායි බලන්නේ. ඔය තියන්නේ. මේ පැත්තේ පල්ලෙහා කෙලවර පොළවට හයි කරන්න. හරි. දැන් මේ වැඩේට 3 දෙනෙක් ඉදිරිපත් වෙන්න. මම පළවෙනියා. මං දෙවනියා. මං තුන්වෙනියා. නෑ තුන්වෙනියා මම. මේ වැඩේට හොඳ ශක්තිමත් තරුණ ගැටෙක් ඕනේ. හරි. එහෙනම් ඉතින් අපි යමු. මේ දොර පුංචිනේ. අපිව තිරය හරහා යවන්න. කට්ටිය ගණන් කරලා යමු. ඔන්න 1යි 2යි 3යි.
වැඩේ හරිනේ. ඉක්මන් කරලා අපි යමු. මේක හිර වෙලා. අපත්තකට වෙන්න. මේක හොඳ ඇඟපත තියෙන වලහක් කරන්න ඕන වැඩක්. අපොයි මේක මේ චිත්‍ර කතාවල තියෙන දොරක් වගේ නෙවෙයි නේද? අර බලන්න. මෙතනින් යමු. ඔයාලා බේරගන්න අපි ආවා. ඔයගොල්ලෝ එනවා කියලා මම දැනගත්තා. එන්න නැතුව බෑනේ. ඒයි ඔයා බිලිවයා නේද? ඔව් ඒ මං තමයි. මං හරි ප්‍රසිද්ධයිනේ. ඔව් ඔයාගේ කාටුන් හරිම ප්‍රසිද්ධයි. ඔන්න බලාගන්න. වව් ඔයා එක අමාරුවක් නැතුවම කරනවා. ඉක්මන් කරන්න ඉක්මනට. අපිට මේ පැත්තට යන්න බැරි වෙයි. මේ පැත්තෙන් යමු. අපි දැන් මොකද කරන්නේ? බය වෙන්න එපා. අපිට මේ කුණු කරත්තර එක ගත්තොත් කින්දරස්සින් අපිට යන්න පුළුවන් වෙයි. ටිකක් අමාරු වුණාට කමක් නැහැ. පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. මගේ මස් කට්ට. අපෝයි. ඕඩි මෙහාට එන්න. මේ තියෙන්නේ. එහෙනම් අපි යමු. මගේ මස් කට්ට. ඕඩි ඕඩි ඔය ඕක මේ පැත්තට පත්වන්න. මං ඔයාව දෙවෙනි බැල්කනි එකේදී අල්ල ගන්නම්. එවන්න. එහෙමනම් ලෑස්ති වෙන්න. හැමෝම ඔලු පාත් කරගන්න. ඕන්න අපි ගියා. ඕඩි මගේ අත අල්ල ගන්න. ඕඩි අයියෝ ඔයා මගේ අත අල්ලගත්ත වෙලේ ඒක අතාරින්නනේ තිබුණේ. කාපිය හදාන පඩවල පැත්තට පැද්දෙන්න. අපි එතෙන්දී අල්ල ගන්න. දැන් ඉතින් එහෙමත් කරමු. අපි කරන කිසි දෙයක් හරියන්නේ නැහැ වගේ. මොකද කරන්නේ ඕඩි? අල්ලගන්න. මට ඕඩි මට
මේකද චිත්‍ර කතා ලෝකේ කියන්නේ. ඕන්න මාත් එනවා. ආලීන් මං වට ආදරේ ගාෆිල්ඩ්. ආයෙනම් මාව දාලා යන්න හිතන්නවත් එපා. හොඳයි. ඔය මාත් එක්ක තරහ නැති එක මට ලොකු දෙයක්. හැමෝටම බොහොම ස්තුතියි. දැන් මේ කුණු බක්කි වල කණ්ඩ කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මට තියෙන බඩගින්න වැඩිකමට ඇඬෙනවා. නිකම් පොඩි එකෙක් වෙන්න එපා. බලනවා අපි දෙන්නනේ මෙතන ඉන්න ඕනේ. ඔව් ඒ මූණානම් අපිට මෙච්චර බඩගින්න ඉන්න වෙන්නේ නෑ. ඔයා හින්දා. නෑ ඔයාගේ වැරද්ද. මගේ පිට පටවන්න එන්න හදන්න එපා. මේක ඔයාගේ වැරද්ද. ඔයා තමයි බලන්නකො ශැකීන්ට ලස්සන. අන්තිමට කොහොමහරියක් පත්තරේට මූණ දාගත්තා. අපිට දැන් සින්දු කියන කෙනෙක් තමයි නැති වෙන්නේ. අපි මෙහෙම කරමු. ශීලයි එයාගේ සගයාගේ ගෲප් එකක්. ඔහොම නම් ඉන්න එපා. හොඳ ඇඳුමකුත් ඇඳගෙන මගෙත් එක්ක සින්දු කියන්න එන්න. බඩගිනි මැරෙන්නයි වෙන්නේ. හොඳ නම්බර් එකක්. නැගලා යන්න දෙන්නම්.